දැන් ඔයාගේ මේ ඔලුව කැක්කුම හොඳයි නේද පුතා? දැන් හොඳයි ડોක්ටර්. ආවේ නෑනේ අප්පා? නෑ ආයෙ ආවේ නෑ. කොණ්ඩේ යන ගතිය කොහොමද? දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඒකට මොකක් හරි බේතක් දුන්නා ડોක්ටර්? නෑ ඇත්තටම මේ බෙහෙත් ටික විතරයි මම ඔයාලට කොණ්ඩේ යනවට බෙහෙතක් දුන්නේ නෑ. ඕක ලස්සන මේ වැඩ. ඒ කියන්නේ මේ යුනිවර්සිටි එකේ ෆයිනල් රිසර්ච් එක කළේ මේ කොණ්ඩේ යනවට සහ කොණ්ඩේ සුදු වෙනවට විශේෂයෙන්ම කොණ්ඩේ සුදු වෙනවට බෙහෙතක් තමයි මම අත්අදා බැලුවේ. හැබැයි ඒකෙදි සිද්ධ වෛද්‍ය විද්‍යාවේ කියලා තියෙනවා කොණ්ඩේ යන එකයි කොණ්ඩේ ඉදෙන එකටයි දෙකටම හේතුව එකයි ඇඟේ උෂ්ණ කියලා. හරිද? ඉතින් ඒකම තව ලෙඩ ටිකක් ඇඟේ උෂ්ණ හින්දා හැදෙනවා. ඒක තමයි සයිනොසයිටිස්. ඔයාලට මෙච්චර කල් තිබ්බේ ඒ ලෙඩේ. හරිද? ඒ ලෙඩේට බෙහෙත් කරනකොට මගේ විශේෂ දෙයක් තියෙනවා. ඔයාගේ ඇඟේ උෂ්ණ ටික අඩු කරානේ අපි. උදේ නෑවා නේ. හවස නාන එක වෙනස් කරලා වතුර හොඳට බොන්න ගත්තා. ඉතින් ඕවත් එක්ක ඔයාගේ ඇඟේ උෂ්ණය අඩු වුණා. ඔයා ඇඟේ උෂ්ණය අඩු වෙනකොට ඉබේම අර කොණ්ඩේ යන ගතිය නතර වෙනවා. ඇයි ඇඟේ උෂ්ණය හින්දාම තමයි මොකක්ද උනේ? කොණ්ඩේ ගියේ වාගේ. ඉතින් ඔය රිසර්ච් එකේදී මට හම්බෙච්ච දේ තමයි යෝග. කොණ්ඩේ යන කෙනෙක් ඉන්නව නම් ඔලුව කැක්කුම තියෙන කොණ්ඩේ යන එකයි ඔලුව කැක්කුමයි දෙකම හැදෙන්නේ එකම රීසන් එක. කියන්නේ දෙකම හේතුව හින්දා අපේ සිද්ධ වෛද්‍ය විද්‍යාවට අනුව. ඉතින් දැන් ඔයාගේ එකකට බෙහෙත් කළා අනිත් එකත් හොඳ වුණා. ඒක තමයි වෙන්නේ හොඳේ. හරිද? ගොඩක් අයට ওই ප්‍රශ්න තියෙනවා. මගේ කන්සල්ටේෂන් වලදී ගොඩක් අය අන්තිමට අහන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් ඔලුව කැක්කුම තියෙනකොට මේ කොණ්ඩේ යනවා ડોක්ටර් ඒකටත් මොනව හරි දෙන්න කියලා. මං ඉතින් සමහරක් වෙලාවට මුකුත් දන්නේ වගේම අර ඔලුව කැක්කුමට බෙහෙත් ටික දුන්නාම ඊළඟ පාර කොණ්ඩේ ටිකක් යන එක අඩුයි ડોක්ටර් කියලා ඇවිල්ලා කියනවා. හැබැයි ඇත්තටම මම කොණ්ඩේ යනකොට බෙහෙත් දීලා නැහැ. හරිද? ඒක තමයි මේ වෛද්‍ය විද්‍යාවේ තියෙන ලස්සන.